තෙරුවන් සරණයි කල්ලාන මිත්‍රවරුනි. අද දවසෙත් පුණ්‍ය දහම් පණිවිඩයක් මේ ස්වභාවික පරිසරයේ ඉඳලා කතා කරන්න හොඳයි කියලා මට හිතුණා. ඇත්තටම අද ගොඩාක් සත්‍ය සාමිනස ගත්තාම ස්වභාවයෙන් ඈත් වෙලා භෞතිකය ඇතුලේ සතුට කියන එක හොයමින් යන ඒක ඇතුලේ අතරමං වෙච්ච ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. හැබැයි ඇත්තටම මේ දින කිහිපයක් මේ වනයේට ආවට පස්සේ කොච්චරක්නම් අපිට නිදහස් වෙන්න පුළුවන්ද, සැනසීමෙන් ඉන්න පුළුවන්ද කියන කාරණාව හොඳට දැනෙනවා. ඒකත් විඳින්මින් තමයි මේ පණිවිඩ වලට දෙන්නේ. මම කියන්නේ නැහැ සියල්ලම ඇතහැරලා මේ ස්වභාවයට එන්න කියලා. හැබැයි ඔයාලා උතන ඉන්න ගමනොත්, ඔතන ඉන්න ගම ඔබලා ඉඩක් වෙන් කර ගන්න ඕනේ. ඔබගේ ජීවිතේ මේ ස්වභාවයට බාර දීලා පුංචි වෙලාවක් තනි වෙලා ඉන්න. ඒතර තේරෙවි කොච්චරක් ඔයාලගේ අභ්‍යන්තරය තුළ සතුට, සැනසීම, නිවීම කියන කාරණාව මේවත් එකතුලා තියෙනවාද කියන කාරණාව. ඉතින් ඇත්තටම කල්ලාල මිත්‍රවරුනි මේ සසරේ අපි යන ගමනේදී අපි මේ සසර යන ගමන මේ මොහොතේ ඔබ ජීවත් වුණාට ඔතනින් ඉවර වෙන්නේ නැති ගමනක් තියෙනවා. සසරේ දිගයි සහ භයානකයි. ඉතින් හැබැයි ඒකට ගැලවෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. ඒක අවශ්‍ය කරන ඔබගේ ඥානෙ, බුද්ධිය ගැන ඔබ තුළම හංගවලා තියෙනවා. හැබැයි ඔබ කිසි වෙලාවක මේ බුද්ධියට මතුවෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ අවස්ථාව දෙන්නේ නැති හැම වෙලාවෙම ඔබ තුළ ඉන්නේ ඊට ප්‍රතිවිරුද්ධව තියෙන මාර ධර්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සරලව කිව්වොත් ඔබ ඔබගේ ශරීරය කියන එකට අහු වෙලා ශරීරය කියන එක ඔබ වෙලා ශරීරය කියන එක තමන් වෙලා ඒක තමයි ජීවිතේ හිතාගෙන ඒකට සැප දෙන්න තමයි දුවන්නේ. හැබැයි පුංචි වෙලාවක මේ සබාධාමට ඇවිල්ලා පරිසරයට ඇවිල්ලා තමන්ව ඇතැරලා මේ ධර්මතාවය ඉගෙන දෙන්න පුළුවන් නම් තේරෙවි කොච්චරක් ඔබ ඇතුළේ මේ ස්වභාවික නිවීමක් ස්වභාවික ධර්මතා නිවීමක් තියෙනවද කියන කාරණාව. ඉතින් කල්ලාල මිත්‍රවරුනි මේක දන්නවා මේක පුංචි දූපතක් වුණාට මේක හරි ලස්සන රටක්. මේ රටේ ලස්සන ස්වභාව දහම කියන එක විඳින්න අපිට ඉඳ නැති වෙච්ච එක අපි පුදුමාකාර අපේ කාලකන් ස්වභාවස අපේ අසරණකමක්. ඒ නිසා මේ එක බුදු ගුණයක් තියෙනවා අසරණ සරණ උසේක සහ නාත උසේක කියලා. අනාත නාත උසේක කියලා. අන්නේ අනාත බව මිදිලා අසරණ බව සරණ වෙන්න පුළුවන් නම් ඒ සරණ මොකෙන්ද? ඔබේ බුද්ධිය ඔබ සරණ කරගන්න පුළුවන් නම් ඒ බුද්ධ නිදහසේ සැරසරන්න පුළුවන් පරිසරවල ඉන්න පුළුවන් නම් ඔබේ බුද්ධිය ඔබ ලස්සනට ඔබගේ නිර්වාණය කරා බුද්ධිය රැගෙන යනවා. මොකද බුද්ධිතම තමයි මිත්‍රයන් තේරෙන්නේ මේක වෙනස් වෙන අනිත්‍යයේ ධර්මතාවය. මම අතට ඒක තේරෙන්නේ නැහැ. මමත් උත්සාහ කරන්නේ වෙනස් වීම ඇතුළේ ස්ථාවර වෙන්න ගන්න උත්සාහය තමයි මම අතේ තුළ තියෙන්නේ. හැබැයි බුද්ධ කියලා කියන්නේ ඒ වෙනස් වීම තේරුම් අරගෙන වෙනස් වීම කොහොමද උපයෝග කරගන්න නිවීමට කියන කාරණාව තමයි බුද්ධ වැඩ කරන්නේ. එහෙනම් බුද්ධියෙන් අන්නේ වැඩ කරන ධර්මතාව ටික දකින එක තමයි ධර්මයේ සායකනුව ක්‍රියාත්මක කරන සංඝ කියලා කියන්නේ. එහෙනම් එකම උඩ තියෙන ගල් තුනක් වගේ තමයි තුරුණුවන් කියලා කියන්නේ. ඉතින් ඔබේ ජීවිතේ බලන්න ඔබ කොච්චරම තුරුණුවන් ඉඩ දීලා තියෙනවද ඔබ බලන්න. ඒ බලලා ඒ තුරුණුවන් සරණ ගිල දෙන්නේ කියලා බලන්න. ඉතින් එන්නේ තුරුණුවන් සරණ ගියේ කෙනා ඇතුලේ ලස්සන මේ දහම කියන එක දකින්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. ඉතින් හැමෝටම සූත්‍රයක් තියෙනවා. හැමෝටම ක්‍රමයක් තියෙනවා. අපි හැබැයි කවුරුත් තමන්ගේ සූත්‍රය හොයන්නේ නැහැ. අපි හොයන්නේ අනුන්ගේ දේවල් තමයි හොයන්නේ. අනුන්ගේ සූත්‍ර කටපාඩම් කරන්නේ. අනුන්ගේ දේවල් හොය ඒව වඩන්න පටන් ගන්න. හැබැයි එහෙම නෙවෙයි. තමන්ගේ සූත්‍රය අඳුනගෙන තමන් මොකද්ද ඕන කියන පාත් එක දැනගෙන ඒක වඩනවා නම් කෙනෙක්. අන්න ඒගේ අභ්‍යන්තරයෙන් එයා නිවීම කියන කාරණා මතුවලා එයාගේ තුලම නිවෙන්න පටන් ගන්නවා. නිවෙන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. නිවීම ඔබ තුලයි තියෙන්නේ. නිවීම තුලට යන්න නිවීමටපත් වෙන්න පුළුවන්. සූත්‍රයේ ක්‍රමයක් තියෙන ඔබ තුලමයි තියෙන්නේ. හැබැයි ක්‍රමයේ මතු කරගන්න මේ පුංචි වෙලාවක් පොඩි වෙලාවක් නිදහසින්න පුරුදු වෙන්න. අඩුම තරම ගෙදර හරි කමන්න විනාඩි 5ක් 10ක් හැමදාම කියන වගේ Taman දිහා බලන් ඉන්න පුරුදු වෙන්න. ඒතර තේරෙයි තම මේ ගලාගෙන යන ගඟේ සැඩපාට අහුවෙලා ඔහේ ගහගෙන යනවා. මේ විඳවන වේදනාව සැපයක් වගේ දැනෙන වේදනාව සැපයක් වගේ විඳිනවා තේරෙයි. හැබැයි ඒකෙන් මුක්ත වෙලා නිදහස් වෙලා පොඩි වෙලාවක් තනි වෙන්න පුළුවන් ඔබගේ ධර්මතාවය ඇතුලේ. ඔබට තේරෙයි සැබෑ නිවීම තියෙන්නේ කොතනද කියලා. ඉතින් කලන මිත්‍රවරුනි ඒක තමයි මේ පණ්ඩිතය කියන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ අන්න එතෙන්ට එන්න. ඒක වැඩි දියුණු කරගන්න, ඔබේ ඥානය අවදි කරගන්න. මොකද ඔබේ ඥානය ඔබ අහලා තියෙනක බුදු වදනක් තියෙනවා යථා භූත ඥාන දර්ශන සවිසුද්ධං අවසි කියලා. මේක යථාර්ථයේ ඥානෙන් දැක්කොත් කෙනෙක් දකින්න විතරයි කියලා තියෙන කල්ලාල මිත්‍ර. දැක්කනම් සවිසුද්ධං අවසි මේක දැක්කනම් ගැලිලා සුන් වෙලා නැති වෙලාම යනවා. හැබැයි දකින්න බෑ අපි හැම මොකද කරන්නේ? අපි හිතන එකයි කරන්නේ. හිතනවා කියන්නේ දකින්නවා කියන එක නෙවෙයි කල්ලාල මිත්‍රවරුනි. දකින්න නම් බුද්ධිය අවදි කරගන්න. චක්කං උදපාද ඥාන ඉවර කරගන්න. අන්නේ ඇහැට තමයි විද්‍යාව පෙන්න්නේ දකින්න. අන්නේ විද්‍යාව කෙනෙක් දකින්නවා නම් විද්‍යාව කෙනෙක් ඒක දැකලා ඒක දැකනකොට මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය නිරෝධ ධර්මතාවයකට ස්වභාවයෙන්ම වැඩෙනවා. ඒක මොකද වෙන්නේ? යා තුළ ධර්මයේ දකිනකොටම අරක ඇතුලේ තියෙන අවිද්‍යාව පහ වෙලා ගිහලා විද්‍යාව පටල වෙන්න පටන් ගන්නවා. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ගොඩාක් දේවල් අපි බෑද කරනවා. හැබැයි කරාට අවසාන ප්‍රතිඵලය මොකද්ද? කිසිම දෙයක් නැති. ආපහු හෙට දවසේ තේ දෙක සැලසුමක් තමයි හදාගන්නේ. එහෙම නෙමෙයි කල්ලාන මිත්‍රයන්. මේ කරන මොහොතේම නිවිලා මේ කරන මොහොත නිවීම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ නිවන තුල ඉඳගෙන ඔබට යන්න පුළුවන් නම් ඔබේ ලෝකේ හරිම සුන්දරයි ලස්සනයි.
ඒ නිසා මෙන්න මේ අබලා ඉන්න මේ ලෝකෙන් මිදලා නිදහස් වෙලා මේක තේරුම් අරගෙන මේ බොහොම ඉක්මන සසරෙන් ගැලවිලා යන්න අවශ්‍ය කරන ඒ කල්යාණ මිත්‍රත්වයට ඔබලට තියෙනවා. ඒ කල්යාණ මිත්‍රත්වයේ උපයෝග කරගෙන ඒකට සමග නැගිටින ඔබගේ පංචබල ධර්ම අවදි කරගෙන ඥානෙ පහල කරගෙන ඔබ හැමදෙනාටම වහවා මේ භයානක සසරෙන් ගැලෙන අවශ්‍ය කරන ඒ ඥානයේ ශක්තිය අවදි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ පුංචි පණ්ඩ අවසන් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.